මේ තියෙන මං කාලයකට කලින් ෂෝට් ෆිල්ම් එක ඇනිමේෂන් ප්‍රොජෙක්ට් එකකට කරපු එක කොටසක්. ඉතින් මට හිතුණා මේක සම්බන්ධව පොඩි විස්තරයක් කරන්න හොඳයි කියලා. ප්‍රොජෙක්ට් එක කරන්න කලින් මම රෆ්ලි ස්ටෝරි බෝඩ් එකක් හදාගන්න හිටියේ. ඉතින් ඒකේ ටයිම් එක 3 seconds වගේ තමයි මෙන්න මේ ෂොට් එකට අදාළව මම දාගෙන තිබ්බේ. සාපේක්ෂව ටිකක් අඩු කාල සීමාවක් වුණාට කැරක්ටර් ඇනිමේෂන්ස් කරේ ෆ්‍රේම් බයි ෆ්‍රේම් නිසා මෙන්න මේ ෂොට් එක කම්ප්ලීට් කරගන්න මට සැලකිය යුතු එෆර්ට් එකක් සහ සැලකිය යුතු කාල සීමාවක් ගන්න වුණා. මුලින්ම කරේ මම මේ කොටසට අදාළව බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්ත එක. දෙවනුව කැරක්ටර් ඇනිමේෂන්ස් වලට අනේකේ මට තිබ්බ වාසිය තමයි මට එතකොට ඩිසයිඩ් කරගන්න පුළුවන් මේ කැරක්ටර්ස් බෑග්ග්‍රවුන්ඩ් එකේ කොයි තැන්වලද ප්ලේස් වෙන්නේ කියලා. ඉතින් Adobe Photoshop use කරලා තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඩ්‍රෝ කරගත්තේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කැබ් එකක් තියෙනවා. ඒක මම කරේ Adobe After Effects වලින් 2D images use කරලා 3D look එකක් එන විදිහට. කාට හරි හිතෙන්න පුළුවන් ඇයි මේ 3 seconds වගේ තියෙන පොඩි shot එකකට මෙච්චර effort එකක් දුන්නේ කියලා. ඇත්තට මේ project එකේ scenes කිහිපයකට මම මේ කැබ් එක use කරලා තිබ්බා. ඒ නිසා මට ලේසි වුණා background එක draw කරගන්නට වඩා file එක පිටින්ම add කරගන්න එක. ඉතින් background එක ඒ විදිහට complete කරගෙන image එකක් විදිහට Toon Boom Harmony import කරගෙන තමයි මම characters frame by frame animate කරගන්න පටන් ගත්තේ. මේ තියෙන characters frame by frame animate කරාට පස්සේ පෙරුණ විදිය සහ color කරගත්තාට පස්සේ වෙන විදිය. ඉතින් Harmony වලින් characters ටික render කරගත්තාට පස්සේ මට පුළුවන් වුණා After Effects වලට හැම file එකක්ම import කරගන්න. එතනදි මට පුළුවන් background එකට ගැලපෙන විදිහට characters එකේ තියෙන lightings හදලා පොඩි particles වගේ දේවල් ටිකක් add කරගෙන මගේ animation එක complete කරගන්න.